අයිබෝවන් කියලා පිළිගන්නවා ඊමනි with උමා YouTube channel එක වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද AI එක භාවිතා කරලා ලේසියෙන්ම cat shorts වීඩියෝ හදාගන්නේ කියලා. ඉතින් බලන්නකෝ මෙන්න මේ channel එක. මේ channel එකේ තියෙන වීඩියෝස් 90 ගාණක් විතරයි. ඒ වුණාට subscribe කරලා තියෙනවා මිලියන ගාණක්. ඉතින් ඒ වගේම මේ channel එකේ වීඩියෝ වලටත් ගොඩක් views ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අතර සමහර වීඩියෝ තියෙනවා මිලියන ගණන් views කියපු වීඩියෝ. ඉතින් මම අද ඔයාට කියලා දෙන ක්‍රමයෙන් ඔයාලටත් පුළුවන් මේ විදිහට මිලියන ගණන් views යන විදිහට cat shorts වීඩියෝ ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපිට මේ AI cat shorts හදන වැඩේ පියවර 3කට බෙදා ගන්න පුළුවන්. පළවෙනි පියවර විදිහට අපේ වීඩියෝ එකට ඕන කරන image ටික generate කරගන්න prompts ටිකක් හදාගන්න ඕන. දෙවෙනි පියවර තමයි ඒ prompts ටික පාවිච්චි කරලා image ටික generate කරගන්න එක. ඉතින් ඊට පස්සේ අපි තුන්වෙනි පියවර විදිහට කරන්න ඕනි ඒ image ටික වීඩියෝ editing software එකකට දාලා final output එක හදාගන්න එක. හරි, ඉතින් අපි දැන් බලමු අපේ prompts ටික කොහොමද හදාගන්නේ කියලා මුලින්ම. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ Google Chrome browser එක open කරගන්න ඕනි. ඊට පස්සේ මෙතන තියෙන search bar එකේ type කරගන්න ඕනි ChatGPT කියලා. ඉතින් ඊට පස්සේ chatgpt.com කියලා තියෙන මෙන්න මේ link එක එකපාරක් ඔයා click කරගන්න. ඊට පස්සේ මෙතන start now බටන් එක ක්ලික් කරගන්න ඕනි. ඉතින් ChatGPT කියන්නේ ගොඩක් හොඳ AI එකක්. ඉතින් අපට පුළුවන් ලේසියෙන්ම අපේ prompts ටික මේ AI එකට කියලා generate කරගන්න. ඉතින් මම දැන් මෙතන type කරනවා මෙන්න මේ විදිහට. හරි, මම type කරගෙන ඉවරයි. මම type කරන් තියෙන්නේ give me 6 prompts to generate image for indicate the story of a fat lazy cartoon cat. ඒ කියන්නේ මහත කම්මැලි පූසෙක් ගැන කතාවක් නිරූපණය කරන්න මට prompts 6ක් හදලා දෙන්න කියලා තමයි මං කියලා තියෙන්නේ. ඉතින්
ඔයාට මෙන්න මෙතන ඔයාගේ ප්‍රොම්ස් ගානයි ටොපික් එකයි වෙනස් කරගෙන ඔයාට අවශ්‍ය ටොපික් එක ප්‍රොම්ස් සංඛ්‍යාව ඇතුළත් කරලා ඔයාට පුළුවන් ජෙනරේට් කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේ මැසේජ් එක සෙන්ඩ් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් chat GPT එකෙන් මෙන්න මේ විදිහට අපට ප්‍රොම්ස් ටිකක් ජෙනරේට් කරලා දෙනවා. හරි, දැන් අපේ පළවෙනි පියවර අවසන්. ඊළඟට අපට තියෙන්නේ දෙවැනි පියවර. ඉතින් දෙවැනි පියවර විදිහට ඉමේජ් ජෙනරේට් කරන්න මම පාවිච්චි කරන්නේ ලියනාඩෝ AI එක. ඉතින් ලියනාඩෝ AI එක කියන්නේ ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් ගොඩක් හොඳ AI එකක්. ඉතින් දැන් ලියනාඩෝ AI කියලා Google search කරගන්න ඔයාට පුළුවන් new tab එකක් open කරගෙන. ඊට පස්සේ ඔයාව මේ විදිය රිසල්ට් ඒකට අරගෙන යනවා. ඔයාට පුළුවන් මෙතනින් සිලෙක්ට් කරගන්න leonardo.ai කියලා ලින්ක් එකක් තියෙනවා. එතන ගිහිල්ලා එකපාරක් ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාව මේ විදිය ඉන්ටර්ෆේස් එකට අරයි යනවා. ඔයාට පුළුවන් මෙතනින් get start බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඔයා කලින් ලියනාඩෝ ඒකට ලොග් වෙලා තියෙනවා නම් ඔයාට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා කලින් ලියනාඩෝ ඒකට sign in වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ ඊමේල් එක තියලා මේ සයිට් එකට sign in වෙන්න. ඉතින් ඔයාට මෙන්න මේකේ පේනවා මෙතන AI tool කියලා මේ සයිට් එකේම තියෙන AI tool කියලා. ඉතින් ඒ යටට තියෙනවා image creation කියලා බටන් එකක්. ඔයාට පුළුවන් මේ image creation කියන තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාව මෙන්න මේ තැනට තමයි අරගෙන යන්නේ. මෙතනත් දැන් ඔයාට තියෙන්නේ chat GPT එකෙන් ගත්ත ප්‍රොම්ස් මෙතෙන්ට අරන් ඇවිල්ලා පේස්ට් කරලා ජෙනරේට් කරගන්න අවශ්‍ය ඉමේජ් එක. ඉතින් මම ආයෙත් chat GPT එකට ගිහින් මගේ පළවෙනි ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට කොපි කරගන්නයි යන්නේ. හරි, මම දැන් මගේ පළවෙනි ප්‍රොම්ප්ට් එක කොපි කරගත්තා. ඊට පස්සේ මම ආයෙමත් එනවා ලියනාඩෝ AI එකට. ඊට පස්සේ මම ඒ කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙතනට අරන් ඇවිල්ලා පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන සයිට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටයිල් කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ස්ටයිල් කියලා තියෙන එක අනිවාර්යයෙන්ම 3D render කියන එකට කන්වර්ට් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන කමාවක් දාලා අනිවාර්යයෙන්ම 3D cartoon style කියලා ටයිප් කරගන්නත් ඕනි. හරිද? දැන් ඊට පස්සේ ඔයාට ඔයා නිර්මාණය කරගන්න ඉමේජ් එකේ සයිස් එක මෙතනින් සිලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන more කියලා තියෙන ඔප්ෂන් එකට ගිහිල්ලා TikTok කියන කැටගරි එක ක්ලික් කරගන්න. ඊට පස්සේ දැන් මම සකසන්න තියෙන සෙටින්ස් සකසලා අවසන්. ඊට පස්සේ මම දැන් කරන්නේ මගේ පළවෙනි ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරගන්න එක. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට
අපේ පළවෙනි ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වෙනවා. දැන් මේ විදිහට මට ඉමේජ් 4ක් සකසලා දීලා අවසන්. දැන් ඉතින් අපට මෙන්න මෙතනින් කැමති ඉමේජ් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාට ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්වන්නම්. ඉතින් දැන් ඔයා මෙතනින් ඔයා කැමති ඉමේජ් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ක්ලික් කරගන්න අවශ්‍ය ඉමේජ් එක. ඊට පස්සේ ඔයාට මේ විදියට ගියාම මෙතන ඊතලයක් වගේ බටන් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා. ඒක එකපාරක් ක්ලික් කරගන්න. හරි, ඔයාට දැන් පේනවා මෙන්න මේ විදියට මම මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා අවසන්. ඉතින් ඊට පස්සේ ආයෙ තියෙන්නේ මගේ දෙවෙනි ප්‍රොම්ප්ට් එක අරන් ඇවිල්ලා මෙතෙන්ට පේස්ට් කරලා ඒ ඉමේජ් එක ජෙනරේට් කරගන්න එක. ඉතින් ආයෙමත් මම ChatGPT එකට ගිහිල්ලා මගේ දෙවෙනි ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ ලියනාඩෝ AI එකට ඇවිත් මෙන්න මෙතන එඩිට් කරගෙන මගේ ප්‍රොම්ප්ට් එක ඇඩ් කරගන්නවා. මතක තියාගන්න අවසානට කමාව සහ 3D කාඩුන් ස්ටයිල් කියන දේ ටයිප් වෙන්න ඕනි. ඊට පස්සේ මම ජෙනරේට් බටන් එකට ගිහිල්ලා දෙවෙනි ඉමේජ් එකත් ජෙනරේට් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් අපි මේ විදිහට අපි අපේ ඉතිරි ඉමේජ් එකක් මේ විදිහටම ජෙනරේට් කරගමු. හරි, අපි දැන් අපේ ඉමේජ් එක ජෙනරේට් කරගෙන අවසන්. දැන් තියෙන්නේ අපිට අපේ තුන්වෙනි පියවර විදියට ෆයිනල් අවුට්පුට් එක හදාගන්න එක. ඉතින් මන් මගේ ෆයිනල් අවුට්පුට් එක හදාගන්න යූස් කරන්නේ CapCut ඇප් එක. ඔයාට පුළුවන් Canva software එක යූස් කරන්න, නැත්නම් ඔයා වීඩියෝ එඩිටිං වලට යූස් කරන ඕනෑම software එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා CapCut ඇප් එක හෝ ඔයා යූස් කරන වීඩියෝ එඩිටිං ඇප් එක ඕපන් කරගෙන ඔයා ජෙනරේට් කරගත්ත ඉමේජ් ටික මෙතෙන්ට අරගෙන එන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අංක 1 ඉඳන් 6 දක්වා ඒ ප්‍රොම්ප්ට් වල පිළිවෙලට ඔයාගේ ඉමේජ් එක පහලින් ට්‍රැක් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඉමේජ් වලට ඇනිමේෂන් එකක් ඇඩ් කරගන්න. ඔයා මේ විදිහට මෙතන සයිට් එකේ තියෙන ඇනිමේෂන් ටැබ් එක ක්ලික් කරලා මෙතන කොම්බෝ කියලා තියෙන තැනට ගිහිල්ලා zoom 1 කියලා තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න.
ඒ විදිහටම ඉතිරි ඉමේජ් එකෙත් zoom 1 කියලා තියෙන එක උඩ ක්ලික් කරලා ඔයා මේ විදිහට ඇනිමේෂන් ඇඩ් කරගන්න. දැන් අපි ප්ලේ කරලා බලමු. මට මේ අතර ටයිම් එක පොඩ්ඩක් වැඩි වගේ කියලා හිතෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් මේ ප්ලේ එක ඉමේජ් එකක් ප්ලේ වෙන ටයිම් එක පොඩ්ඩ අඩු කරගන්නවා. හරි, ඊට පස්සේ පුළුවන් ඔයාට මේකට සවුන්ඩ් එකක් ඇඩ් කරන්න. මෙතන ඕඩියෝ කියලා තියෙන තැනට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතනින් සර්ච් කරලා ගන්න. මම මේ විදියට කිඩ්ස් කියලා තමයි සර්ච් කරන්නේ. කැමති එකක් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ සවුන්ඩ් වලින්. මම මේ සවුන්ඩ් එක හොඳයි කියලා හිතනවා. මම ඉතින් මේ සවුන්ඩ් එක කොපි කරලා මෙතෙන්ට ටැග් කරගන්න. ඉතින් මේ සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. ඔයාට පුළුවන් මේ විදිහට මේ සවුන්ඩ් එක උඩ ක්ලික් කරලා අනවශ්‍ය කොටස මෙතන මේ කට් ටූල් එකට ගිහිල්ලා ක්ලික් කරලා ඩිලීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ වීඩියෝ එක හදලා අවසන් මේ විදිහට මෙතන එක්ස්පෝර්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න එක. මේ තියෙන්නේ අපේ ෆයිනල් අවුට්පුට් එක.